හායි යාළුවනේ, මම අද ඔයාලට කියලා දෙන්නේ 12 වසර හෝම් සයන්ස් ගෘහාර්ථික විද්‍යාවේ පළවෙනි පාඩම. මම මේ විදිහට මාතෘකාව ලියාගෙන තියෙනවා ප්‍රශස්ත ජීවන පරිසරය හඳුනා ගැනීම. ප්‍රශස්ත ජීවන පරිසරය. ප්‍රශස්ත ජීවන පරිසරය කියන්නේ මොකක්ද? ඊට කලින් අපි කතා කරමු මේ ප්‍රශස්ත ජීවන පරිසරය. ප්‍රාග් ඓතිහාසිකයන්ගෙන් තමා පටන් අරගෙන විවිධ ඓතිහාසික ශිෂ්ටාචාරවලදී මිනිසාගේ ජීවන පරිසරය නිර්මාණය කර ගැනීම පිළිබඳව අවධානය තමයි අපි මේකෙදී යොමු කරන්න ඕනේ. එතකොට ඔවුන් අභ්‍යන්තර ජීවන පරිසරය හා බාහිර පරිසරය හොඳින් සංවිධානය කරගෙන තියෙනවා. එතකොට අව්වට, වැස්සට, සුළඟ හා සතුන්ගෙන් වැනි බාහිර පාරිසරික සාධක වලට ඒගොල්ලෝ ඍජුවම නිරාවරණය වුණේ නැහැ. ඒවෙන් ආරක්ෂා වෙන්න ඒගොල්ලෝ මේ පරිසරය නිර්මාණය කරගත්තා. ඒතර මිනිසා එතකොට ඒ නිර්මාණය කරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ගල් යුගයෙන් ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ආරම්භ වෙලා වසර දහස් ගානකට පස්සේ විවිධාකාරයෙන් ජීවන පරිසර නිර්මාණය කරගන්න මිනිසා උත්සාහ ගන්නවා. ඒතර අපි බැලුවම මුලින්ම ගල් යුගයෙන් පටන් අරගත්තට පස්සේ ඊළඟට ඒගොල්ලෝ දඩයම් යුගයට එනවා. ඒතර ගල් යුගයට වඩා ඒගොල්ලෝ වර්ධනයක් වෙලා තියෙනවා. ඊට පස්සේ දඩයම් යුගයෙන් ඊට පස්සේ එඩේර යුගයට. ඊට වඩා මේගොල්ලන්ගේ වර්ධන වේගයේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ මුලින්ම ගල් යුගය, ඊට පස්සේ දඩයම් යුගය, ඊට පස්සේ එඩේර යුගය, ඊට පස්සේ කුෂ යුගය. දැන් මේ කුෂ යුගයෙන් පස්සේ තමයි නිවාස හැදෙන්නේ. නිවාස වලට ලැබෙන්නේ කුෂ යුගයෙන් පස්සේ. එහෙම දියුණු වෙලා තමයි දැන් මේ ප්‍රශස්ත ජීවන පරිසරය කියන තැනට අපි එන්නේ. ඊට පස්සේ දැන් අපි ප්‍රශස්ත ජීවන පරිසරය කියන එක මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මිනිසා ඇතුළු සමස්ත ලෝකයේ තිරසර යහපැවැත්ම උදෙසා භෞතික හා සමාජ ජීවන පරිසරයේ ඇති සහයෝගීතාවයෙන් ගොඩනැගෙන පරිසරය ප්‍රශස්ත ජීවන පරිසරය ලෙස හඳුන්වන්න පුළුවන්. මම මෙතන පාට පෑනකින් ලියාගෙන තියෙනවා. ඔයාලට පේනවා ප්‍රශස්ත ජීවන පරිසරය කියන්නේ ඒක. ඊට පස්සේ මේ ප්‍රශස්ත ජීවන පරිසරය කොටස් දෙකකට අපි බෙදනවා. සමාජ ජීවන පරිසරය, භෞතික ජීවන පරිසරය. භෞතික ජීවන පරිසරය ඊට පස්සේ අපි ආයෙ බෙදනවා කොටස් තුනකට. අභ්‍යන්තර අවකාශ නිර්මාණය, ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය, ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. එහෙම අපි කොටස් තුනකට බෙදනවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ සමාජ ජීවන පරිසරය කියන්නේ කියලා. සමාජ ජීවන පරිසරය කියන්නේ පුද්ගලයෙකුගේ පවුලේ සමාජිකයින්ගේ හා පවුලෙන් පරිබාහිර සමාජයේ සමාජිකයින්ගේ සිතුම් පැතුම්, සමාජ හැසිරීම් හා ඔවුන්ගේ රුචි අරුචිකම් සමාජ පරිසරය ලෙස හඳුන්වනවා. මේවා මේ විභාගෙට මේ ගොඩක් වෙලාවට අහනවා. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ භෞතික ජීවන පරිසරය කියලා. දැන් භෞතික ජීවන පරිසරය ගැන පොඩි හැඳින්වීමක් කළොත් එහෙම එතනදී ශිෂ්ටාචාර යුගවල ජීවත් වෙච්ච මිනිස්සු ස්වභාවික පරිසරය සමග ජීවත් වෙලා සම්බන්ධතාවය ඒගොල්ලෝ ඇති කරගන්නවා. ඒ නූතන යුගයේ දැන් පවතින අවශ්‍යතා අනුව ස්වභාවික පරිසරය සමග සහසම්බන්ධව ජීවත් වීම ඉක්මවා ස්වභාවික පරිසරය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ විදිහට මිනිස් අවශ්‍යතා අනුව කළමනාකරණය කරන ලැබූ පරිසරය තමයි භෞතික ජීවන පරිසරය කියන්නේ. ඊට පස්සේ එතන ඉහාට ගියාම භෞතික ජීවන පරිසරයේ කොටස් තුනයි. අභ්‍යන්තර අවකාශ නිර්මාණය, ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය, ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. ඊට පස්සේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය. මොකද්ද මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා කියන්නේ? මිනිසා සිය වාසස්ථාන ලෙස වෙන් කරගන්නා හෝ ඉදි කරගන්නා සංවෘත අවකාශයක් අභ්‍යන්තර අවකාශයක් කියලා අපි හඳුන්වනවා මුලින්ම. ඊට පස්සේ ඒ අභ්‍යන්තර අවකාශය කියන්නේ අපිට අපි ඉදි කරගන්නා සංවෘත අවකාශයක්නේ. ඊට පස්සේ එම පරිසරය
තමන්ට සුව පහසුට සකස් කර ගැනීම අභ්‍යන්තර අවකාශ නිර්මාණය කරණය කියලා හඳුන්වනවා. අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර දැන් අපි දැනගත්ත ඒකට උදාහරණ විදිහට ගල් ගුහා දිගේ ගලන වැසි ජලය අභ්‍යන්තරයට ගලා ඒම වැළැක්වීමට කටාරම් යොදනවා. ඊට පස්සේ ගල් ගුහා ඇතුළත පොළොව සමතලාකර සුමටව සකස් කර ගන්නවා. ඊට පස්සේ ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය. අපි දැන් ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණය ගැන කතා කළාට පස්සේ අතීතයේදී බාහිර පරිසර සාධක මගින් ආරක්ෂා වෙන්න ස්වභාවිකයෙන්ම කෘත්‍රිම අපද්‍රව්‍ය යොදා ගනිමින් පොළව, බිත්ති හා වහල ආදී උපාංග සහිත නිවාස ගොඩනැගිලි නිර්මාණය සිදු කරනවා. ඊට පස්සේ වරිච්චි, බිත්ති, කොම මැටි ගාන ලද පොල්ලතු හෝ පිදුරු යෙදූ වහලේ සහිත නිවාස ඉදිකිරීම ශ්‍රී ලංකාවේ භූදර්ශන නිර්මාණයේ ආරම්භය ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට නිවස අවට එලිමහන් ප්‍රදේශයක් නිර්මාණය කිරීම, සතුන්ගෙන් වන පීඩා අවම කිරීමට ගෙවත්ත වටා වැටක් ඉදිකිරීම හා ගෙවත්තේ ගොවිතැන් කිරීම මගින් ජීවන පරිසරය වඩාත් ප්‍රශස්ත කර ගැනීමට උනන්දු වී. ඊළඟ එක තමයි රාජාණ්ඩුවේදී ශ්‍රී ලංකාවේ පැවති සමාජ පරිසරයට අනුව හුණු පිරියම් කොට නිම කළ නිවාස, රජු හා රජුට සම්බන්ධ කුලීනයන්ටද කටුමැටියෙන් නිම කළ නිවාස සාමාන්‍ය ජනතාවටද පරිහරණය කිරීමට අනුමතව තිබූ බවට සාක්ෂි පවතී. මේ අතීතයෙන් හම්බෙච්ච සාක්ෂි. ඊට පස්සේ විවිධ වර්ගයේ බිම් වැතුරුම් වර්ග තෘණ හා වෙනත් ගුණාත්මක ලක්ෂණයන්ගේ ශාක වර්ග වැවීම විවිධ භූදර්ශන උපාංග ඉදිකිරීමට නිර්මාණශීලීව සිදු කෙරිණි. ඊළඟට අන්තිම එක. මිනිසා ලොව පුරා ව්‍යාප්ත වී යෑමත් සමග ජනාවාස නිර්මාණය වීම සිදුවිය. මෙම ජනාවාස මිනිසාගේ සිතුම් පැතුම්, ආර්ථික තත්ත්වය හා සම්පත් සුබලතාව අනුව ග්‍රාමීය පරිසර හා නාගරික පරිසර වශයෙන් ස්ථාපිත වී. එතකොට අපි මේ බැලුවේ ග්‍රාමීය පරිසර හා නාගරික පරිසර කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට තවත් එක වැදගත් එකක් තමයි ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම. භෞතික, සමාජීය සහ මානසික පීඩාවන් අවම කර ගැනීම, ගෝලීය තිරසාරත්වයට දායකත්වය දැක්විය හැකි ප්‍රශස්ත ජීවන පරිසරයක් ගොඩනැගීම නිර්මාණශීලීව හා පර්යේෂණාත්මක ජීවන පරිසරය වඩා ප්‍රශස්ත මට්ටමකට ගෙනීමට හැකිවීම. මේවා තමයි ජීවන පරිසර නිර්මාණයේ වැදගත්කම. එතකොට අද පාඩම මෙතනින් ඉවරයි. තවත් බ්ලොග් එකකින් මම ඔයාලට ඊළඟ පාඩම අරගෙන එන්නම්. එතකම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.